ජීවිතේ සමහර තීරණ අපිට එක වෙලාවක් එනවා ඒ වෙලාවෙදිම ගන්නම සිද්ධ වෙන. ඉතින් මම මේ අද යන ගමනත් ඒ වගේ තීරණයක ප්‍රතිඵලයක්. මට අම්මා තාත්තගෙන් ඈත් වෙලා ඉන්න හිතේ අදහසක් කලින් තිබුණේ නැති වුණත් දැන් මට ටිකක් යාළගෙන් දුරට යන සිද්ධ වෙනවා. මේ තමයි මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ටුවර් එක. මේ මම යන්නේ මගේ ඩ්‍රීම් කන්ට්‍රි එකට. ඒ ගමනේ මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මම කැමතියි. ඉතින් ගෙදර ඇයට සමදීලා මම ඉක්මනින්ම එයාපෝට් එක ඇතුළට ගිහින් මගේ වැඩ ටික ඉවර කරගත්තා. ඒ ඉන්න ගමන් කම්මැලි නිසා මම ෆොටෝස් ටිකකුයි වීඩියෝ ටිකකුයි කරගත්තා. කොයි වෙලේ හරි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන. එහෙම කෝලම් කර ඉද්දී ෆ්ලයිට් එක ඇවිල්ලා බෝඩින් ගේට් එක ගාවටම මට වෙලාවක් යනවා දැනුනේ නැහැ. මාත් මගේ ලගේජස් අරගෙන ෆ්ලයිට් එකට බෝඩ් වුණා. ඔයගොල්ලෝ හිතන්නකෝ අපි හරි ආසාවෙන් බලන් හිටපු දවසක් ඇත්තටම උදා වුණාම තියෙන සතුට. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී මට තිබ්බ සතුට කියා ගන්න බෑ. මම ගොඩාක් ඉවසිල්ලෙන් ගොඩාක් ආසාවෙන් ගොඩාක් ප්‍රශ්න මැද්දේ මේ දවස එනකන් ඇඟිලි ගැන හිටියේ. ආපු හැම ප්‍රශ්නයක්ම හරි ලස්සනට විසඳගෙන අත්තරින් නැතුව මේ දවස උදා වෙනකන් බලන් හිටපු මට හරි ලස්සන විශේෂ දවසක් මේ දවස. කොච්චර සතුට වුණත් මට අම්මයි තාත්තයි මතක් වෙදී නම් මාර දුකක් දැනුණා. මොකද මේ මගේ පළවෙනි අවස්ථාව නිසා ඒගොල්ලොන්ගෙන් ඈතට වෙලා ඉන්න මට ටික කාලෙකින් තමයි ඒගොල්ලෝ ආය දකින්න වෙන්නේ කියලා හිතෙද්දි හරි දුකක් මගේ හිතට දැනෙනවා. ඒත් මේ මං ආසම දවසක් මට යන්නම සිද්ධ වෙනවා. ඉතින් ලස්සන බල මේ දේවල් කල්පනා කර මම ගියා. කොහොම හරි අන්තිමට පැය 5:00 විතර ගියාට පස්සේ ඔන්න ලෑන්ඩ් කරනවා මගේ ආසම කන්ට්‍රි එකට. කන්ට්‍රි එක කොහෙද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මේ වෙලාවේ මට තිබෙන සතුට ඒ ෆීලිංග්ස් කියා ගන්න බෑ. මොකද මේක මම දැකපු හීනය. ඒ හීන හැබැයි වෙලාද කියලාවත් මේ මොහොතේ මට හිතා ගන්න බෑ. හරි. දැන් ඉතින් බලමුකෝ මම මේ කොහෙටද ලෑන්ඩ් කරේ කියලා. මං ලෑන්ඩ් කරේ කුන්මින් එයාපෝට් එකට. ඔයාලට පේනවා ඇති මේ එයාපෝට් එක මාර ඇට්‍රැක්ටිව්. මං ඉතින් මෙතනට වෙලා මාව ගන්න එනකම් බලන් ඉන්නවා. ඉතින් මගේ ජර්නි එක ඉස්සරහටත් බලා ගන්න නිෂාස් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.